මෙන්න මේ වගේ වීඩියෝ එකක් මේ විදිහට හදාගන්න ක්‍රමය ගැන විස්තර මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ ගැන දැනගන්න ඕන නම් දිගටම එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ මම පාවිච්චි කරන කී ලයිට් එක. ඒ කියන්නේ මේන් ලයිට් එක. මේන් ලයිට් එක මම හදාගෙන තියෙන්නේ රින් ලයිට් එකකට LED ලයිට් එකක් හයි කරලා තමයි හදාගෙන තියෙන්නේ. මේක සෙලෝ ටේප් වලින් තමයි හදලා තින්නේ. කාඩ්බෝඩ් එකක් මේ විදිහට කපලා හදලා බොක්ස් එකක් කපලා හදලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනදී මම රින් ලයිට් එකක් තමයි මෙතෙන්ද පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේකේ රින් ලයිට් එක කිව්වට මම ඇතුලේ තියෙන ලයිට් එක ගලවලා තමයි මෙතෙන්ද අරගෙන තියෙන්නේ. මේ තියෙන රින් ලයිට් එකේ ස්ටෑන්ඩ් එක. එතකොට මේකේ ඉස්සරහට මම කවරයක් මේ විදිහට අලවලා තියෙන්නේ. ඒක අර ලස්සනට පේන්න ඕන හින්දා ඇතුළට මම ඇලුමිනියම් කවර් ටිකක් අලවලා තියෙන්නේ. එතකොට මේ වගේ තමයි ඔයාලට ඒක පේන්නේ. ඉතින් මේ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මම බෑග්ග්‍රවුන්ඩ් එකට පාවිච්චි කරන ලයිට් එකක්. මේකත් RGB ලයිට් එකක්. මේක උඩ කෑල්ල මම ගලවලා තියෙන ටිකක් ලස්සනට පේන්න ඕන හින්දා ඒක මේ විදිහට බිත්තියට පේන්න තමයි මං හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ විදිහට තමයි මේක කලර් වෙනස් කරන්න පුළුවන් අපිට. නිල් පාට, කහ පාට එක එක විදිහට වෙනස් කරගන්න පුළුවන්, රතු පාට. ඉතින් මේකත් මම පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන රිම් ලයිට් එක. මේක මම හදාගෙන තියෙන්නේ පැත්තට ලයිට් එකක් වැටෙන විදිහට. මේකෙත් RGB කලර්ස් තියෙනවා. ඒ වුණාට මේක මම පාවිච්චි කරන්නේ කහ පාට මේ වගේ කලර් එක. මොකද ඒක ලස්සනට පේන හින්දා. ඉතින් මේ වගේ දේවල් හදාගන්න අමාරු නෑ. මේවා හදාගත්තාම ඔයාලගේ වීඩියෝ එක ගොඩක් ක්වොලිටියට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ try කරලා බලන්න. ඉතින් මම වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න පාවිච්චි කරන ලයිට් කොටස් කොහොමද හදාගෙන තියෙන්නේ මමම හදාගත්තුවා ගැන මම ඔයාලට විස්තර ටික කිව්වා. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන් එකේ එන කැමරා ඇප් එකම තමයි. ඉතින් එතනදී මම 4K 30 fps අගයකින් තමයි වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම එඩිටිං වලට යන්නේ. එඩිටිං කරනකොට අපිට මේ වීඩියෝ කොටස් තවත් ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් දැන් බලමු මේ කොටස් ටික කොහොමද ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එඩිට් කරන්න මම පාවිච්චි කරන්නේ CapCut කියන app එක. ඉතින් CapCut app එක මම purchase කරලා තමයි මේක පාවිච්චි කරන්නේ. ඔයාලට ඊට අමතරව මේ වගේ හදාගන්න ඕන නම් VN video editor app එකත් පාවිච්චි කරන්න පුළුවන්. CapCut එක open කරගත්තට පස්සේ ඔයාලට මෙතන තියෙනවා new video කියලා ප්ලස් මාක් එකක්. ඒක උඩ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තෝරගන්න ඕන වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ වගේ බලන්න පුළුවන්. මේ වගේ normal වීඩියෝ එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම තෝරගෙන තියෙන්නේ normal වීඩියෝ එකක් edit කරන්න නැතුව. දැන් මේක තමයි මම edit කරන්න යන්නේ. බලන්නකො මේක සාමාන්‍යයෙන් edit කරන්න යන්නේ මේ විදිහට තමයි මම කරන්නේ. මෙතන තියෙනවා යට filter කියලා එකක්. මෙන්න මේ විදිහට ඒක උඩ touch කරාම ඊට පස්සේ බලා ගන්න පුළුවන් 4K කියලා එකක් තියෙනවා feature එකක්. ඊට පස්සේ 4K එක උඩ touch කරන්න ඕනේ. ඉතින් මේ ෆිල්ටර් එක තමයි අපි දාගන්න ඕනේ මෙතෙන්ද. ඊට පස්සේ adjust කියන එක උඩට යන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට description එකේ දාලා තියන්නම් මේකේ වෙනස් කරන්න ඕන දේවල් ටික. ඒ වගේ අගයත් එක්කම මම ඔයාලට දාලා තියන්නම්. ඉතින් මෙතනදී මම මේ විදිහට brightness අගය 8ක් විදිහට දාගන්නවා. ඊට පස්සේ contrast එක මේ විදිහට 7ක් දාගන්නවා. ඊට පස්සේ sharpen එක 6ක් දාගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. තව තියෙනවා highlight කියන එක මම දාගන්නවා 6ක්. ඊට පස්සේ තියෙන්නේ අපිට shadow කියලා shadow එක දාගන්නවා 6ක්. ඊට පස්සේ white එකත් 6ක් දාගන්නවා. ඊට පස්සේ අවසානට black කියන එක 4ක් දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ ටික වෙනස් කරගන්නේ. දැන් ඔයාලට තිබ්බට වඩා වෙනසක් මේකේ බලා ගන්න පුළුවන්. මේකේ 4K look එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ cinematic ගතිය ටිකක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා තිබ්බට වඩා. ඉතින් මේ වගේ තමයි ලස්සනට වීඩියෝ එකක් එඩිට් කරගෙන හදාගන්නේ CapCut එකෙන්. දැන් බලන්න මේ වීඩියෝ එක ට්‍රාන්ස්ෆෝම් කරන විදිය මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ෆෝම් කියන එකට ටච් කරලා මේක මිරර් කියන එකට ටච් කරන්න. එතකොට වීඩියෝ එකේ පැත්ත අපට මාරු වෙලා තමයි පේන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ හදාගන්න. ඉතින් මේක හරිම ලේසි වැඩක්. මේ වගේ දේවල් ෆිල්ටර් වෙනස් කරලා හදාගත්තාම අපට high quality වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් අප්ලෝඩ් කරපුවාම අපට වාසි තියෙනවා. ඉතින් මේ වගේ try කරලා බලන්න. ඔයාලටත් මේක අමාරු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න. මේ වීඩියෝ එක ඔයාලා අන්තිම වෙනකම් බැලුවා නම් ඔයාලට තේරෙන්නේ නැති මම ලයිට් පාවිච්චි කරන්නේ කොහොමද සහ කැමරාව ඊට අමතරව එඩිටින් ටික කරගන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් විස්තර මම කතා කරා. ඉතින් මේකෙන් ඔයාලට යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
ඉතින් මේ වගේ එඩිට් කරන දේවල් සහ වීඩියෝ කරන දේවල් සම්බන්ධව ඔයාලට මොන හරි අදහසක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන් සහ ඔයාලටත් මේකෙන් යම් දැනුමක් ලැබුණා නම් මේක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් channel එකත් subscribe කරලා තියාගන්න, bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න සුබ දවසක්.